RCB ෆයිනල් එක ජයග්‍රහණය කරාට පස්සේ ඊළඟ දවසේ ඒගොල්ලෝ මෝටර්කේඩ් එකක් ඕගනයිස් කරනවා, ෆෙලිසිටේෂන් සෙරමනි එකක් ඕගනයිස් කරනවා මේ ක්‍රීඩකයන්ට. ඒ ෆෙලිසිටේෂන් එක ඒ ඉවෙන්ට් එක අතරතුර ස්ටෑම්පීඩ් එකක් වෙලා ජීවිත 11ක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබලා තියෙනවා. ඉස්පිරිතාල වල ඉන්නේ දැන් මේ වෙනකොට. අර අවුරුදු 18කින් පස්සේ ලබාගත් ජයග්‍රහණය දවස් 2ක් ඇතුළත බිමටම සමතලා වෙලා තියෙනවා. දැන් ඒකත් එක්ක ගොඩක් චෝදනා එල්ලනවා එක එක පාර්ශවලින් එක එක අනිත් පාර්ශවවලින්. දැන් මේ වෙනකොට නිකිල් සුසාලේ අරෙස්ට් කරලා තියෙනවා. නිකිල් සුසාලේ ඇවිල්ලා හෙඩ් ඔෆ් මාකටිං ඇන්ඩ් රෙවෙනියු RCB එයාව අරෙස්ට් කරලා තියෙනවා. ඩියේගෝ ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ් තමයි RCB එකගේ අයිතිකාරයෝ. සෝ ඒගොල්ලෝගේ CMO ඒගොල්ලෝ හෙඩ් ඔෆ් මාකටිං තමයි දැන් මේ වෙනකොට එයාව අරෙස්ට් කරලා තියෙනවා. පොලිසිය විසින් FIR එක ෆයිල් කරලා තියෙනවා, ලොජ් කරලා තියෙනවා. RCB ගේ විරුද්ධව, කර්ණාටක ස්ටේට් ක්‍රිකට් ඇසෝසියේෂන් එකට විරුද්ධව සහ DNA කියන ඉවෙන්ට් ප්ලෑනින් කම්පැනි එක, ඒ කියන්නේ RCB ගේ ඉවෙන්ට් ප්ලෑන් කරන, ඉවෙන්ට් ඕගනයිස් කරන කම්පැනි එකට විරුද්ධව FIR එකක් ලොජ් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒගොල්ලෝ වගකීම බාර ගන්න ඕනි කියලා. එතකොට කර්ණාටක ස්ටේට් ක්‍රිකට් ඇසෝසියේෂන් එක ගත්තොත් එහෙම ඒගොල්ලෝගේ සෙක්‍රටරි මේ වෙනකොට රෙසිග්නේෂන් ලෙටර් එක බාර දීලා තියෙනවා. ඒ ශංකර්. ඒ වගේම ඒගොල්ලෝගේ ට්‍රෙෂරර් භාණ්ඩාගාරික රෙසිග්නේෂන් එක බාර දීලා තියෙනවා. ES ජයරාම් රෙසිග්නේෂන් එක බාර දීලා තියෙනවා. පොලිසියේ කීප දෙනෙක් විශේෂම කමිෂනර් වගේ කට්ටියව අයින් කළා තියෙනවා, සස්පෙන්ඩ් කළා. සීනියර් පොලිස් ඔෆිසර්ස්ලා කීප දෙනෙක්ම මේ වෙනකොට අයින් කළා තියෙනවා, සස්පෙන්ඩ් කරලා තියෙනවා. ඒතර පොලිසිය කියන්නේ පොලිසිය මේ රික්වෙස්ට් එක ඩිනයි කරා. ඒ කියන්නේ පර්මිෂන් දුන්නේ නැහැ මේ ඉවෙන්ට් එක තියන්න RCB එකට. නමුත් ඒගොල්ලෝ ඒත් ඒක කරා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ 4 වෙනිදා රාත්‍රියේ ගත්තොත් ඒ චැම්පියන්ෂිප් දිනලා ඒ රෑ ගත්තොත් එමේ චින්නස්වාමි ස්ටේඩියම් එක ආශ්‍රිතව ඒගොල්ලෝ සිකියුරිටි එක ආරක්ෂාව ලබා දීලා තිබුණා. ඒ ඔක්කොම ගල දුන්නා. හැබැයි සෙනඟ ගොඩක් හිටපු නිසා ඒගොල්ලෝ මේ පර්මිෂන් එක දුන්නේ නැහැ මේ ඉවෙන්ට් එක තියන්න ඊළඟ දවසේ උදේ මේ ඉවෙන්ට් එක තියන්න ඒගොල්ලෝ පර්මිෂන් දුන්නේ නැහැ කියලා. ඒත් RCB එකයි මේ DNA කියන ආයතනය ඔක්කොම එකතු වෙලා කර්ණාටක ස්ටේට් ක්‍රිකට් ඇසෝසියේෂන් එකත් එකතු වෙලා මේ ඉවෙන්ට් එක හැම පැවැත්වුවා කියලා තමයි ඒගොල්ලෝ චෝදනා එල්ල කරන්නේ.